අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කිව්වනේ එක හෙලිකොප්ටරයක් කැඩුනොත් අනිත් එකට පනින්නද කියලා. අපි බලමු ජනතාව අපිට තියෙන ආදරය මේ මැතිවරණයෙන් පෙන්නයි. මම කියන්නේ හැමෝම රෙකෝඩ් කරන්න කියලා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කිව්වනේ එක හෙලිකොප්ටරයක් කැඩුනොත් අනිත් එකට පනින්නද කියලා. ඒ කියන්නේ වාහනයක බයි රෝඩ් දෙද්දි මල්ලි ටයරයක් ගියොත් ඒකම අනිත් වාහනේට බැහැලා යන්න පුළුවන්. උඩදී පනින්න බෑනේ. ඉතින් අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වා යද්දි එකක යන්න කියලා. ඉතින් අපි නෑ. අපි අපේ කට්ටිය හිටියේ 6යි. අමල් කියන කැප්ටන්. එයා නැතුව බෑනේ මල්ලි. එයා නැත්තම් කවුද මේ අපි එන්නේ. ඉතින් ඒ කට්ටියට ඕන උනේ එක හෙලිකොප්ටරයයි. ඉතින් අපි හෙලිකොප්ටර වලින් හෙලිකොප්ටරයට පයින්න අදහසක් නැහැ. අපි දේශපාලනේ නම කිල්ටි කරගෙන නැහැ. හොරකම් වංචා දූෂණ වලට සම්බන්ධ නැහැ. ඒව ගැන කතා කරන්න ගිහිල්ලා අවුරුදු ගාණක් හිරේ තපින්න ඕන කෙනෙක් මම. අපි බලමු ජනතාව අපිට තියෙන ආදරය මේ මැතිවරණයෙන් පෙන්නයි. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් අපි එක්ක අහුවීම ගැන අපි සතුටු වෙනවා. එතුමා නම කැත කරගෙන නැහැ. එතුමාගේ පුරවැසිකමක් දාලා තමයි එතුමා තමුන්නාස්ලා වෙනුවෙන් ආවේ. ඕස්ට්‍රේලියානු පුරවැසිකම දාලා ඒක අන්ලිමිටඩ් වටිනාකමක් තියෙන පුරවැසි භාවයක්. ලෝකේ තියෙන වටිනාම පුරවැසි භාවයෙන් එකක් ඒක. ඔහු ඇවිල්ලා ඉන්නේ දේශපාලනයෙන් සොරකම් කරන්න නෙමෙයි. ඔහු ක්‍රිකට් වලින් ඇති වෙන්න හම්බ කරපු කෙනෙක්. පෙරිය පණක්කාරන්. සල්ලි ඕන තරම් තියෙනවා. ඒ හින්දා බය වෙන්න එපා. ඕගලන්ගේ සල්ලි ඉල්ලන්න නෙමෙයි ආවේ. එයා ඇවිල්ලා තියෙන සල්ලි බෙදන්න. NPP ආණ්ඩුව ජාතික ජන බලවේගයේ පොරොන්දුවක් මැතිවරණ පොරොන්දුවක් තමයි හොරු අල්ලන එක. ළඟදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා ප්‍රකාශ කළා හොරු අල්ලන්න පරක්කුයි කියලා. මැසිවිලි නගන්න එපා. ඒ වගේම අහු වුණාට පස්සේ කෙඳිරි ගන්න එපා කියලා. ඉතින් වචනේ පරිසමාප්තෙන්ම අල්ලන් යනවනේ දැන්. දැන් කීප දෙනෙක් ඇතුලේ ඉන්නවනේ. ඉතින් ඒ හින්දා අපි ඒක වැරදියට දකින්නෙත් නැහැ. නෙගටිව්. ඒ කියන්නේ අශුභවාදීව දකින්නෙත් නැහැ. අදවනතුරු මම හිතනවා ඒ වැඩේ කරන් යයි කියලා. ඒකට අපේ පූර්ණ සහයෝගය තියෙනවා. රෙකෝඩින්ග්ස් එහෙම තියෙනවා. මල්ලි එක Samsung ෆෝන් එකේ වරදක්. දැන් Apple ෆෝන් එකත් Samsung එක ෆලෝ කරලා ඒකම කරනවා. ලෝකේ හැමදාම හොරු අල්ලලා තියෙන්නේ රෙකෝඩින් වලින්. ලෝකේ හැමදාම හොරුන් ග්‍රහණයට අරන් තියෙන්නේ CCTV වලින්. ඉතින් ඔයා රෙකෝඩින් වලට බයද? නෑනේ. රෙකෝඩින් වලට බය හොරු. ඒ කියන්නේ තමුන් සත්‍ය කතා කරනවා නම් දැන් මගේ එක රෙකෝඩින් එකවත් නැහැ. අල්ල සත් දෙන්න, කප්පමත් දෙන්න, අර හොරාව නිදාස් කරන්න, අර මිනිමරුවව නිදාස් කරන්න කියලා එක හඬපටයකවත් නැහැ. හැම හඬපටේම තියෙන්නේ අරුව අල්ලමු, මුව අල්ලමු, මුව හිරේ දාමු, මුව නිදාස් කරන්න එපා. ඒ වගේ දේවල් තියෙන්නේ. ඇයි බය වෙන්නේ? අද බැංකුවලත් තියෙනවා එන දුරකථන පණිවිඩය ගැන කියද්දී ඔබගේ මේ සංවාදය වඩාත් ඵලදායී සේවයක් ලබා දීම සඳහා පටිගත වනු ඇත කියලා බැංකුවේ තියෙනවා. මම කියන්නේ හැමෝම රෙකෝඩ් කරන්න කියලා. පහුගිය ටිකේ බොහෝ පහර දීම අහු වුණා. ඒ අහු වුණේ රෙකෝඩින් හින්දා. ඒ හින්දා හැමෝගෙම අතේ ස්මාර්ට්ෆෝන් තියෙනවා. සහෝදරයා රෙකෝඩ් කරන්න. පුළුවන් තරම් රෙකෝඩ් කරන්න. රවි කුමුදේශ් මහත්තයා මට ඉස්සෙල්ලා රෙකෝඩ් කරපු කෙනෙක්. එයාගෙන් තමයි මමත් ඉගෙනගත්තේ. දැන් මේ ටිකේ දැක්කද අර ගම්මන්පිල මහත්තයා චමුදිත් එක්ක අසරණ වෙන හැටි. එයා කියනවා ලියුම් කවර දෙක ආවලු. එතනම බොරුවනේ. එතනම කියනවා ඒ කවරේ විවෘත කළේ එයාගේ සහායිකාවක්. highly confidential ලියුම් කවරේ විවෘත කරන්නේ සහායිකාවක්. මම අභියෝග කරනවා. පුළුවන් නම් ගම්මන්පිල මහත්මයාට තමුන්ගේ ගෙදරට ආපු ලියුම් කවරේ විවෘත කරපු සේවිකාව මාධ්‍ය ඉදිරියට ගෙන්නන්න. මාධ්‍ය ඉදිරියට කියන්නේ හැබැයි ඒක අහන්න ඕනේ ප්‍රශ්න ගම්මන්පිල මහත්මයා ආවා වගේ ප්‍රෝග්‍රෑම් එකට මම අභියෝග කරනවා ඉල්ලීමක් කරනවා පුළුවන් නම් ඒ ලියුම් කවරේ විවෘත කරපු සේවිකාවෝ ගේන්න ඉන්ටර්විව් එකට. ඔබ ප්‍රශ්න අහද්දී ගම්මන්පිලත් වෙවුලනවා. ඉතින් අපි බලමු සේවිකාවගේ උත්තරේ මොනවා වේද කියලා.